මේක 2023 ලෙවල් 50 වෙනි ගාන. හරිද? මොකද්ද මේකේ තියෙන්නේ? සිවිලිමක එල්ල ඇති ස්කන්ධයේ කැපිටල් M වන ඝර්ෂණයෙන් තොර විශේෂයෙන් සාදන ලද තනි කප්පියක්. සිවිලිමක එල්ල තියෙන කප්පියක්. මෙන්න මේ කප්පිය. තව එකක් තියෙනවා මේ දෙක එකට තමයි කරකැවෙන්නේ. හරිද? මෙයාගේ අරේ R බෙදීම 2යි. මෙයාගේ අරේ R. කප්පියක් අරයන් R සහ R බෙදීම දෙකට කොටස් දෙකකින් සමන්විත වේ. රූපේ පෙන්න ඇති පරිදි සැහැල්ලු අවිතන් තන්තු දෙකක් කප්පිය එක් එක් කොටස වටා ඔතා ඇති අතර මෙතනින් එක තන්තුවක් දාලා කැපිටල් M ස්කන්ධයක් එල්ලලා තියෙනවා. මෙතනින් තව තන්තුවක් දාලා කැපිටල් M ස්කන්ධයක් එල්ලලා තියෙනවා. ඔයාට තේරෙන්න ඕනයි මේ ස්කන්ධයෙන් යෙදෙන ව්‍යාවර්තයට වඩා මේ පැත්තෙන් එන එක වැඩි. මොකද දුරින් එල්ලලා තියෙන නිසා. ඒ නිසා මූ පහළ යනවා, මූ ඉහළ යනවා. හරි නේද? එතකොට මෙයා මෙහෙම එල්ලලා තියෙන නැත්නම් වැටෙනවනේ. හරි. දැන් මොකද්ද? කියනවා මේ මුළු අවස්ථි ගූර්ණය 4න් 3 mr වර්ගලු. 4න් 3 mr වර්ග තමයි මේකේ අවස්ථිති ගූර්ණය. ඉතින් බල මෙයා පල්ලෙහාට යන තරණේ A1 කියලා ගන්න. මෙයාගේ බර කැපිටල් MG. තන්තු යාත්‍ය T1 කියලා ගන්න. මේ තන්තු යාත්‍ය එතකොට T1. මෙයා A1 තරණෙන් යනවා නම් මේ ලක්ෂය යන්නේත් A1 තරණයෙන්මයි. ඒක තේරෙනවද පුතේ? ඊළඟට මෙයාගේ බර mg කියලා ගන්න. මෙයා උඩට යන්නේ මෙහෙම කරකැවෙනකොට මෙයා ඉහළට යන තරණය A2 කියලා ගන්න. එතන මෙයාගේ මේ තන්තුවේ ආත්‍ය T2 කියලා ගන්න. තන්තුවේ ආත්‍ය T2. මේ ලක්ෂය ගමන් කරන්නේත් මුගේ තරණයෙන්මයි. මෙහෙට තරණ A2. මට දැන් මේ හදන්න යද්දි මට තේරෙනවා මේ දුර සිම්පල් R නේ. එතන මෙයාගේ කෝණික ත්වරණය ඇල්ෆා නම් මට A සමානයි R ඇල්ෆා අනුව ලියන්න පුළුවන්. හරිද? A1 කියන්නේ R ඇල්ෆා. A2 කියන්නේ R බෙදීම 2යි ඇල්ෆායි. මේ R බෙදීම 2යිනේ. තේරෙනවද කියන්නේ? එතකොට මිත්‍රයෝ ඔයාට පුළුවන් දැන් මේ වගේ ඒවා හදන්න ඉතින් ඇත්තටම F සමාන m ටෝ සමාන ඇල්ෆා. මෙයාට දැම්ම පල්ලෙහාට F සමාන m. පල්ලෙහාට F සමාන m දානවා මෙයාට. දානකොට පල්ලෙහාට තියෙන බල mg ඍණ T1 නේ අපෙන් අහන්නේ කෝණික ත්වරණය. T1 සමානයි ස්කන්ධ m වාරයක් ත්වරණය A1 නේ. A1 කියන්නේ R ඇල්ෆා. ඔක පළවෙනි සමීකරණය. මෙයාට දැම්මා ඉහළට F සමාන m. දැම්මම T2 උඩට තියෙනවා. පල්ලෙහාට mg තියෙනවා. T2 ඍණ mg සමානයි ස්කන්ධ m වාරයක් ත්වරණය A2. A2 කියන්නේ R බෙදීම 2යි ඇල්ෆා. 2. ටෝ සමානයි I ඇල්ෆා කප්පියට. ටෝ කියන්නේ ව්‍යාවර්තය මෙයාමත් තියෙන. T1 වරක් R. T2 වරක් R බෙදීම 2. වාමාවර්ත නිසා ඍණ. නේ? මේක දක්ෂිනාවර්ත මේක වාමාවර්ත. සමානයි අවස්ථිති ගූර්ණය 4න් 3 mr වර්ග වරක් ඇල්ෆා. හරි? දැන් ඔයාලට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් ඔයාලට ඕන කරන්නේ ඇල්ෆා හොයන්නනේ. මෙන්න මේකෙන් T1 හොයාගන්න. මේකෙන් T1 හොයාගත්තම එනෝ මේක මෙහෙ ඒක මෙහෙ. T1 සමානයි mg ඍණ mr ඇල්ෆා. මේකෙන් T2 හොයාගන්න. T2 කියන්නේ මේක මෙහාට ගෙනාම mg ධන mr ඇල්ෆා බෙදීම 2යි. දැන් පුතා මුන් දෙන්න
T1 T2 මේකට ආදේශ කරන්න. මේකට ආදේශ කරන්න. මොකක්ද දෙන්නේ? T1 කියන්නේ mg ඍණ mr alpha වාරයක් simple r ඍණ T2 කියන්නේ මේක mg ධන mr alpha බෙදීම 2 වාරයක් r බෙදීම 2යි සමානයි 4න් 3යි mr වර්ග alpha. හරි? දැන් බලන්න මේ r මේ r එකක් කැපෙනවා. හරිද? දැන් මෙතන mg ඍණ mr alpha ඍණ mg බෙදීම 2යි මේකෙන් වැඩි කරාම ඍණ මේ ඍණ මේක වැඩි කරාම mr alpha බෙදීම 4යි සමාන 4න් 3යි mr alpha. දැන් මේ mr alpha කැලේ ඔක්කොම එහාගෙන ඉච්චා. mg ඍණ mg බෙදීම 2 mg බෙදීම 2යි සමානයි. මේක එහා පැත්තට ගෙනියම 4න් 1යි 4න් 3 එකතු වුණාම mr alpha වෙනවා. එකතු කිරීම මේකත් එහා පැත්තට ගෙනිච්චාම mr alpha වෙනවා. m කැපෙනවා හැම්පදෙන්න. ඔයාගෙන් අහන්නේ කෝණික ත්වරණය r alpha 2යි r alpha වෙනවා. හරිද? g බෙදීම 2 සමානයි r alpha 2යි r alpha වෙනවා. ඒ කියන්නේ alpha කියන්නේ කොච්චරේ? g බෙදීම 4යි r වෙනවා. උත්තරේ. හරිනේ? 4 උත්තරේ. පටක් ගාලා හැදුවා. සුළු කිරීම තේරුණානේ? ළමයි